සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මේ තියෙන්නේ දේශීය ආයුර්වේද ඖෂධ ඇතුළත් සුපර් මාකට් එකක්. ඒ කියන්නේ ඔබට කැමති දෙයක් කැමති තැනකට ගිහිල්ලා තෝරගෙන ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි බෙහෙත් බඩුවක් ගන්නවා නම් අපිට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ අලුත් සංකල්පයේ ඉදිරිපත් කරපු ව්‍යවසායකයා හොයාගෙන අපි ආවා අනුරාධපුරයට. මේ ඔබ පානාගෙන මග අපි ඉන්නේ. කාංගර ඖෂධාලය දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛ සන්නාමයක්. අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් ඔවුන් දෙවයින පුරා සිය ඖෂධ බෙදා හැරීම සිදු කරනවා. ප්‍රදීප් බණ්ඩාර එහි වත්මන් ප්‍රධානයා ලෙසින් දේශීය ඖෂධ නිෂ්පාදනය නව මගකට ගෙන යමින් සිටිනවා. දේශීය ඖෂධ සඳහා ජනතාව තවදුරටත් හුරු කරවීම වෙනුවෙන් ඔහු නවීන අලවි සංකල්ප හඳුන්වා දෙනවා. එමෙන්ම ඔහු දේශීය ඖෂධ නිෂ්පාදනය වැනි සම්ප්‍රදායක කර්මාන්තයක නව මං සොයා යන ව්‍යවසායකෙක්. රටපුරා ජනතාව අතර දේශීය ඖෂධ භාවිතය ව්‍යප්ත කරවීම තුළින් නිරෝගිමත් ජාතියක් බිහි කිරීම ඔහුගේ අභිප්‍රායයි. දේශීය ආයුර්වේද ඖෂධ අපේ රටේ නිෂ්පාදනය කරලා අපේ ජනතාවට අලෙවි කරන කාංගර ඖෂධාලය පුද්ගලික සමාගම. ඉතින් මේ සමාගමේ අධිපතිතුමා ප්‍රදීප් බණ්ඩාර මහත්මයා අපිත් එක්ක ඉන්නවා. අයබෝන් ඔබතුමාට. අයබෝන්. ප්‍රදීප් මහත්මයා මේ දැන් දේශීය ඖෂධ නිෂ්පාදනය සහ අලෙවිය කිව්වම මොන ඖෂධද දැනට නිෂ්පාදනය කරන්නේ, මොනවද අපේ රටේ ජනතාවට ලබා දෙන්නේ? අපි දේශීය තෙල් වර්ග නිෂ්පාදනය කරනවා. ඊට අමතරව තැවිලි වර්ග, ඊට අමතරව පාන වර්ග, ඒ වගේම ශරීරයට හිතකර දේශීය ඖෂධ අපි නිෂ්පාදනය කරලා අපේ ජනතාවට ලබා දෙනවා. ඒත් එක්කම අපි දේශීය රජරට යුනිවර්සිටිස් එකත් එක්ක එකතු වෙලා දේශීය සබන් එකක් නිෂ්පාදනය කරලා දෙන පෙරුම් කයන් නමින්. ඒ සබන් එකත් බොහොම හොඳට මිනිසුන්ට උදව් වෙනවා, ගුණාත්මක සබන් එකක්. එතකොට දැන් කොයි විදිහටද මේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඔබතුමාගේ ව්‍යාපාරය? ඔව්, අපේ ඇත්තටම අනුරාධපුරේ ශාඛා දෙකකුත් ගම්පොල එක ශාඛාවකුත් තියෙනවා. අපි ඇත්තටම අනුරාධපුරේ ශාඛාව වෙනස් කරලා තියෙනවා අපේ පාරිභෝගිකයන්ට සිංහල බෙහෙත් බඩු කඩේක ඒ සිංහල බෙහෙත් බඩු කඩේ මතක් වෙච්චාම එන රූපයට වඩා වෙනස් රූපයක්. අපි ඇත්තටම සුපර් මාකට් ලෙවල් එකට අපි දේශීය බෙහෙත් බඩු විකරන අලවිසල් ගෙනල්ලා තියෙනවා. ඒක ඇත්තටම අපේ ෂොප් එකට ඇවිල්ලා බලන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඒකෙන් අපි ඇත්තටම මිනිස්සුන්ට වඩා හොඳ සේවයක්, කාලීනව වඩා හොඳ සේවයක් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. ඒත් එක්කම දේශීය ඖෂධ මිලදී ගැනීමේදී ඒ බෙහෙත් කිරන්න යම්කිසි වෙලාවක් ගත වෙනවා. ඒ වෙලාව ගත කරන්න අපි කස්ටමර්ට වේටින් ඒරියා එකක් දීලා තියෙනවා. ඒ වෙලාවට එයාට පොතක් එතනින් දීලා දේශීය වෛද්‍ය පොතක් දීලා එතන කියවන්න අපි එයාගේ දැනුම තව වැඩි කරන්නත් උත්සාහ කරනවා. මේ වගේ තමයි අපේ ව්‍යාපාරය ගුණාත්මක බවින් යුතු සියලුම බෙහෙත් බඩු වර්ග පාරිභෝගික ජනතාවට ලබා දීමට බැඳී සිටිනවා. දැන් මේ ව්‍යාපාර කටයුතු මේ විදිහට ව්‍යාප්ත කරලා තියෙදි වෙනස්ම ක්‍රමවේදයකට වෙනස්ම සංකල්පයකට ඉදිරිපත් කරලා තියෙදි මේ ගමන කොහෙන්ද පටන් ගත්තේ ඔබතුමා? මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ 1985. මගේ අප්පච්චි විසින් ආරම්භ කරන්නේ. ඉතා සුළුවට ආරම්භ කරලා තියෙන්නේ. අනේක විද දුක් ගැහැට විඳලා එයා මේ ව්‍යාපාරය ඉදිරියට ටිකෙන් ටික ගෙනාවා. අතන මේ ව්‍යාපාරයට මම සම්බන්ධ වෙන්නේ 2009 වර්ෂයේදී. 2009 වර්ෂයේදී මම සම්බන්ධ වුණාට පස්සේ ඔහුමට මේ ව්‍යාපාරේ බාර දෙනවා. අතන මම මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ පවුලේ වැඩිමලා මම හින්දා. නැත්නම් සමහර විට මට වැඩි සහෝදරයෙක් හිටියන එයා සම්බන්ධ වෙයි. ඊට පස්සේ එතනින් පස්සේ මම මේ ව්‍යාපාරය දිහා බලනවා මොකද්ද මේකට අපිට කරන්න ඕනේ කියලා. ඒ කරලා තමයි මේක තීරණය කරලා ඊට පස්සේ මේ ව්‍යාපාර කටයුතු ගොඩනැගිලි ඉදි කරලා නව ශාඛා දාලා ඒ වගේ ලොකු වැඩ කොටසක් මේකට ඇතුළත් කරලා එතකොට ඒකෙන් මම දැනගත්තා මිනිස්සුන්ට අවශ්‍යතාවය මොකක්ද කියලා. එතකොට අලුත් දේවල් තමයි තියෙන්න ඕනේ. එතකොට මේකේ ඇත්තටම අපි නව නිෂ්පාදන ගොඩක් වෙනවා. ඊට පස්සේ අපි පැකින් අයිටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා. මිනිස්සුන්ට අපේ පාරිභෝගිකයන් තෝරලා ගන්න ලෙවල් එකට පත් කරා. ඊට අමතරව ගුණාත්මක අපි හැම වෙලේම කාංගර ඖෂධ කිව්වොත් නම්බර් 1 එක විතරයි අපි තියෙන්නේ. නම්බර් 1 එක විතරයි අපි ෆලෝ කරන්නේ. ඒතකොට අපි ඒක අපේ පාරිභෝගිකයෝ දන්නවා අපෙන් කොහොමද මේ සිද්ධ වෙන්නේ කියලා.
ඒ වගේ දේශීය ඖෂධ කියන කටයුත්ත ඉදිරියට ගෙනාවා අපි. එතකොට මේක තව පාරිභෝගිකයට බලන්න පුළුවන් අපිත් එක්ක තව තැනක් කම්පෙයාර් කරපුවාම අපේ තියෙන විදිහයි ඒ තියෙන විදිහයි මේව කරන්න කම්පෙයාර් කරන්න පුළුවන්. එතකොට අපි හොඳම දේ හොඳම විදියට පාරිභෝගිකයන් දෙන්න උපරිම උත්සාහ කරනවා. අතර මගේ ලොකු සිහිනයක් තිබ්බා පිටරටක අපේ බඩු ඩිස්ප්ලේ වෙනවා පිටරටකට අපේ බඩු අලෙවි කරන්න. ඇත්තටම එක්සත් රාජධානියේ මගේ සංචාරකයන් පස්සේ ඒකට මග පෑදුනා. ඒ මග පෑදලා ඉවර වෙලා දැන් ඒකට අපි එක්සත් රාජධානියට අපි නිෂ්පාදනය කරන ආයුර්වේද ඖෂධ සුළු වශයෙන් දැන් යවනවා. නමුත් ඉස්සරහදී අපිට ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මුළු ලෝකෙටම අපේ සේවය දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි දැන් ඉතාලිය වලත් යම්කිසි අපේ හිතවතෙක් කරහා ඒ සුපර් මාකට් එකකට බඩු දාන්න අපි ලෑස්ති කරන් තියෙනවා. ඉදිරියේදීත් ඒ කටයුතු සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. දැන් ඔබතුමා සඳහන් කරා මේ ඔබතුමා මේ අලුත් සංකල්පයක් ඉදිරිපත් කරා තමුන්ටම ගිහිල්ලා බඩුවක් ගන්න කියලා. හැබැයි අපි සාම්ප්‍රදායිකව අදටත් දකින්නේ බෙහෙත් බඩු සාප්පුවක් කිව්වම අපිට අවශ්‍ය දේ විදිහට මිලදී ගන්න හැකියාවක් නැහැ. දැන් මේ අලුත් සංකල්පයක් ඉදිරිපත් කළා මේ අලුත් විදිහේ ගමනක් යද්දි මොන දීපු අභියෝග මොනවද? මේක සාර්ථක වෙයි කියලා හිතුවද? අභියෝග නම් ගොඩක් තියෙනවා. ඇතරම මුල් දවස්වල ඉඳන්ම මගේ ව්‍යාපාරයේ දැන් අප්පච්චි මට ව්‍යාපාරේ බාර දුන්නට පස්සේ මේ ගොඩනැගිලි ඉදිකිරීමේ ඉඳන් මට ලොකු අභියෝග ගොඩකට ආවා. නමුත් මේ හැම අභියෝගයක්ම මා ධනාත්මක ලෙස සිතුවා. ඒ ධනාත්මක ලෙස හිතලා හැම අභියෝගයකටම හොඳින් මුහුණ දුන්නා. ඇත්තටම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කරද්දී බාහිරින් ප්‍රශ්න එනවා, රජයේ පැත්තෙන් ප්‍රශ්න ඒ සියලුම දේ අපි හරි නිවැරදි කරොත් අපිට ඒවෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉදිරියට ගමන් කරන්න පුළුවන් කියලා මම දැනගත්තා. එතන උදාහරණයක් ලෙස ගත්තොත් ගොඩාක් ආයතන වල තියෙන ප්‍රශ්නයක් තමයි කම්කරු ප්‍රශ්නය. සේවකයන්ගේ ප්‍රශ්නය. ඒතර අපි කරන අපේ ආයතනයේ පළවෙනි දවසේ ඉන්න සේවකයෙකුට පවා EPF ETF ගෙවලා අපි මේ නිවැරදිතාවයටපත් වෙනවා. ඒතර මේ නිලධාරීන් අපේ ආයතනයට ආවත් අපිට කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. මේ ෆයිල් එක අදාළ නිලධාරියාට බාර දෙන එක විතරයි කරන්න තියෙන්නේ. ඒ වගේ අනික් ආයතන එක්කත් අපි අපේ ආයතනය බොහොම සුහදව වැඩ කරගෙන යනවා. ඒ ආයතන වලත් මට බොහොම උදව් හම්බ වෙනවා. එතකොට ඒ කටයුතු සර්වපකාරයෙන්ම කරගන්න ඒ ආයතන උදව් කරනවා. ඒ උදව් කරපුවාම අපේ ගමන යන්න ලේසි කියලා මම තදේ විශ්වාස කරනවා. දැන් මේ අභියෝග ජය ගැනීමෙන් ව්‍යාපාරයේ මේ දක්වා ගොඩනගද්දි කවුද උදව් කරේ? ලොකු පිරිසක් මට උදව් කරලා තියෙනවා. ඇත්තටම අප්පච්චිගේ ව්‍යාපාරේ බාරගත්ත දවසේ ඉඳන් අප්පච්චිගේ හිතවත් මට උදව් කරලා තියෙනවා. ඊට අමතරව අපේ සහෝදරයෝ මට ලොකුට උදව් කරලා තියෙනවා. ඒත් එක්කම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ උතුරු මැද පළාත් වාණිජ්‍ය මණ්ඩලය. මොකද වාණිජ්‍ය මණ්ඩලයේ දැන් වෙනකොට මම වත්මන් සභාපති. මට වාණිජ්‍ය මණ්ඩලයේ ලොකු රුකුලක් වුණා. මොකද ඇත්තටම මේ කන්සෙප්ට් එක ගේන්න විදේශ සංචාර මට බෙහෙවින් උදව් වුණා. මොකද ඒ රටවල් වල ගිහින් සුපර් මාකට්ස් බලපුවාම මට යම්කිසි අදහසක් ආවා මේ විදිහට අපේ දේ වෙනස් කරන්න ඕනේ කියලා. ඒතර විදේශ සංචාර වලට මූලික පාදක උනේ වාණිජ්‍ය මණ්ඩලය. උතුරු මැද පළාත් වාණිජ්‍ය මණ්ඩලය බොහෝ සෙයින් මට උදව් කරා. ඒත් එක මම සඳහන් කළ යුතුම නමක් තමයි උතුරු මැද අනුරාධපුරයේ සෙලාන් බැංකුව. අනුරාධපුර සෙලාන් බැංකුව මුලින් ඉඳන්ම මට සෑහෙන සහයෝගයක් දුන්නා. ඒ කියන්නේ ඇත්තට මුල්ම කාලේ කිසිම කෙනෙක් අපිට ණයක් දෙන්න කැමති වුණේ නැහැ. ඒ කියන්නේ මේ සිංහල බෙහෙත් බඩු අද තියේ හෙට නැති වෙයි කියන පදනමක් තිබ්බ සමහර බැංකු. නමුත් සෙලාන් බැංකුව ඒ අභියෝගය බාරගෙන මට ඒ අභියෝගයට මුහුණ දෙන්න සාර්ථකව මුහුණ දෙන්න සෑහෙන උදව් කරා. ඇත්තට මම කියන්න සතුටුයි මම පළවෙනි වාහනේ ලීස් කරලා ගත්තේ සෙලාන් බැංකුවේ. අද වෙනකන් අපේ සියලුම ගනුදෙනු ටික ඒ කියන්නේ හොඳටම ගනුදෙනු ටික වෙන්නේ සෙලාන් බැංකුව හරහා. සෙලාන් බැංකුවේ නිලධාරීන් බොහොම යහුසුලුව අපේ කටයුතු ටික බොහොම කාර්යක්ෂම කරලා දෙනවා. ඒක මට බොහොම ඉදිරි ගමනට බොහොම උදව්වක් වෙනවා. ඒත් එක්කම අපි උතුරු මැද හා වයඹ පළාතේ ආයුර්වේදයට ආයුර්වේද වීර්ය ඖෂධ සප්ලයි කරනවා. ඒවට අදාළ ලියකියවිලි ලබා ගැනීමේදී පවා සෙලාන් බැංකුව බොහොම ඉක්මනට ඒ කටයුතු කරලා දෙනවා. මට ඉතින් සෙලාන් බැංකුව බොහොම විදිහට උදව් කරලා තියෙනවා. දැන් මේ ඔබතුමා මෙච්චර දුර ගමනක් මේ බෙහෙත් බඩු කියන එක සංකල්පය වෙනස් විදිහට ඉදිරිපත් කරලා අරගෙන අවිලා තිනවා. මෙතනින් එහාට කොතනද ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ? අපි බලාපොරොත්තු වෙනවා අපේ තව අදහස් කීපයක්ම තියෙනවා. එතකොට අංක 1 බලාපොරොත්තු තමා දැනට දෙනවටත් වැඩිය හොඳ ගුණාත්මක දැනටත් හොඳම ඒවා විතරයි දෙන්නේ. තවත් මිනිස්සුන්ට පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් විදිහට සිංහල බෙහෙත් බඩු කියන එක මිනිස්සු අතර ජනප්‍රිය කරන්න. ඇත්තටම සිංහල බෙහෙත් බඩු කියලා අපේ දේශීය තැනට මුල් තැන දුන්නොත් අපේ පාරිභෝගිකයන් අපේ රටේ මිනිස්සුන්ට හොඳ අනාගතයක් තියෙනවා. ඒ කට්ටිය ඒ දේශීය දේවල් පරිභෝජනය කරොත් ඒ කට්ටියගේ දීර්ඝායුෂ ඒ කට්ටිය නිරෝගී බව අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. නමුත් මෙතන චූටි ගැටලුවක් තියෙන්නේ
දේශීය ආයුර්වේද ඖෂධ මේ පාරිභෝගිකයන් ලබා දීමේදී මම කියන්නේ ඔක්කොටම අපි විදිහට මේ අලුත් concept එකකට හිතලා පරණ ක්‍රමයෙන් පොඩ්ඩක් බැහැර වෙලා අලුත් දෙයකට එන්න කියලා එතකොට අපේ පාරිභෝගික ජනතාව දේශීය වෛද්‍ය විද්‍යාව වැළඳ ගන්නවා. දේශීය ඖෂධ භාවිතා කරන්න පුරුදු වෙනවා. එහෙන් පුරුදු වෙච්චාම ඇත්තනම නිරෝගිමත් ජාතියක් රට බිහි කරන්න පුළුවන් වෙනවා. ඒක තමයි අපේ අරමුණ. හොඳ නිරෝගිමත් අපේ ජාතිය බිහි කරන්න, අපේ රටේ මිනිස්සු බිහි කරන්න අපි දේශීය වෛද්‍ය විද්‍යාව පැත්තෙන් උපරිම දේ කරන්න උපරිම උත්සාහ කරනවා. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙන ඇත්තටම දේශීය ඖෂධද ලංකාවේ සියලුම දේ ලංකාවත් තුලත් කරලා විදේශීයව අපනයනය කරලා ඉවර වෙලා ලෝකේ පුරාම මේ දේශීය ඖෂධ පතුරවන්න. එතකොට ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඇමරිකාව ඒ වගේ රටවල් වලට අපේ බෙහෙත් බඩු දේශීය ඖෂධ යවලා ඒ රටවල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ටත් ඒ රටවල ඉන්න විදේශිකයන්ටත් දේශීය ඖෂධ මුල් තැනක්ගෙන ඉස්සරහට කටයුතු කරනත් අපි බලාපොරොත්තු වෙනවා. දැන් මේ ඔබතුමා සෑහෙන වෙනස් විදිහේ සංකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා. අන්තික ගොඩක් දෙනෙක් මේ වගේ ශාස්ත්‍රයකට තරුණ කාලේදී යොමු වෙන්නේ නැහැ. දැන් අපේ රටේ තරුණ තරුණියන්ට මොකද්ද දෙන්න තියෙන උපදෙස් මේ වගේ ශාස්ත්‍රයක ඉස්සරහට යනවා නම් ව්‍යවසායකයෙක් විදිහට? ඇත්තටම උපදේශය තමයි ඇත්තටම දැන් මම මේ අපච්චිගේ මේ ව්‍යාපාරේ බාරගද්දී මට ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ. නමුත් ඒ ගැටලු වලට මම තනියම අපච්චිගේ සහයෝගය ඇතුව මුහුණ දුන්නා. එතකොට මං කියන්නේ අලුතෙන් කෙනෙක් ව්‍යාපාරයකට එනවා නම් මේ ව්‍යාපාරේ හෝ කොයි ව්‍යාපාරේ හෝ එයාලට තියෙන්න ඕන හොඳ මූල්‍යමය විනයක්. මූල්‍යමය විනය නැතිකම තමයි මම දකින විදිහට අද ව්‍යාපාර අද පටන් ගන්න හෙට කඩා වැටෙන්නේ. එතකොට බොහෝ දුරට ගොඩක් අලුත් අපි කියමුකෝ ස්කෝලින් අවුට් වුණාට පස්සේ එයාලා ව්‍යාපාර වලට එනවා. නමුත් එයාලා කිසි මූල්‍යමය විනයක් නැතුව වැඩ කරන්න ගිහිල්ලා තමන්ගේ ව්‍යාපාරය අමාරුවේ දාගන්නවා. එහෙනම් එහෙම කරන්න එපා. හැම වෙලේම මූල්‍යමය විනය කියන එක අනවශ්‍ය විදිහට ණය ගන්න එපා. ණය අවශ්‍ය විදිහට අරගෙන ණය අවශ්‍ය දෙයට යොදවන්න ඕනේ. නැති වුණොත් එතන ලොකු ගැටලුවක් එනවා. උදාහරණයකට කිව්වොත් අපේ ආයතනයේ ඕනම ආයතනයක් අපේ ආයතනයේ මොනවා හරි ආයුර්වේද ඖෂධ සප්ලයි කරොත් අපි ඒ ආයතනයේට දවස් 25ක් ඇතුළත මුදල් ගෙවනවා. දැන් ගොඩක් කට්ටිය කරන දෙයක් තමයි දවස් 25ක් හෝ මාසයක් ඇතුළත මුදල් ගෙවන්නේ නැතුව මාස දෙකක් තුනක් මුදල් නොගෙව ඉන්නවා. එතකොට අපි මේ ගත්ත භාණ්ඩ ටික අලෙවි කරලා ඉවරයි. එතකොට මේ සල්ලි වල කරන්න දෙයක් නැතුව මේ සල්ලි වලට වෙන දෙයක් කරනවා. එතකොට චෙක් එක එන දවසට ඒ ගෙවන්න සල්ලි නැති වෙනවා. ඒ හින්දා මම කියන්නේ අලුතෙන් පටන් ගන්න සියලුම දෙනා බොහෝම ඉවසිලිමත්ව ගමනක් යන්න ඕනේ. කලබල වෙන්න එපා. කලබල වෙන්නේ නැතුව මේ ගමන යන්න පුළුවන්. මූල්‍යමය විනය කියන්නේ අංක 1. ඒක රැකගෙන ගියොත් Tamanට ඉදිරියට ව්‍යාපාර ටික සාර්ථක කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් මූල්‍ය විනය කියන කාරණේ, ඉවසීම කියන කාරණේ ඔබටත් තිබ්බොත් අනිවාර්යෙන්ම මේ වගේ හැකියාවක් තියෙවි. අපේ රටේ නිෂ්පාදනයක් පිට රටටත් අරගෙන යන්නට. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අපිත් එක්ක එකතු වුණාට. අපි සූදානම්ින් ඉන්නවා මේ වගේම ව්‍යවසායකයෙක්ගේ කතාවක් අරගෙන ලබන සතියේත් ඔබ හමු වන්නට. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව.